ආයුබෝවන් සියලු දෙනාටම ඔටෝ ට්‍රේනර් SL channel එකෙන් අද මම ඉදිරිපත් කරන්නේ බර යන්ත්‍ර නඩත්තු කිරීම පිළිබඳ වීඩියෝ මාලාවේ දෙවැනි කොටසයි. ඔබ පළවන කොටස නැරඹුවේ නැතිනම් එම වීඩියෝවේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ පහළ කොටසේ සටහන් කර ඇත. මෙම වීඩියෝ මාලාව ඉදිකිරීම යන්ත්‍ර ක්‍රියාකරුවන්ට යන්ත්‍ර නඩත්තු ශිල්පීන්ට සහ ආධුනික යන්ත්‍ර ක්‍රියාකරුවන්ට බොහෝ ප්‍රයෝජනවත් වේවි. එන්ජිමක් නිසි ලෙස නඩත්තු කිරීමට එන්ජිමේ ඇති ප්‍රධාන කොටස් සහ ඒවායේ පිහිටීම ගැන මනා අවබෝධයක් යන්ත්‍ර ක්‍රියාකරුට තිබිය යුතුය. මෙම රූප සටහනෙන් පෙන්눔 කෙරෙනුයේ ඩීසල් එන්ජිමක වම් පස සවි කර ඇති ප්‍රධාන කොටස්ය. එතකොට අපි ඒවා බලමු මොනවද කියලා. දැන් මෙතන ඉස්සරහින් පටන් ගත්තාම මෙතන තියෙන්නේ වතුර පොම්පය වෝටර් පම්ප් කියන එක තියෙන්නේ. ඊට පස්සේ මේ රතු පාටින් බැලලා තියෙන්නේ තර්මෝස්ටැට් හවුසින් එක. තර්මෝස්ටැට් වැල් එක තියෙන්නේ මේ හවුසින් එක ඇතුලේ. ඒ කියන්නේ එන්ජිමේ උෂ්ණත්වය පාලනය කිරීම සඳහා මේ වැල් එක භාවිත කරන්නේ. ඊට පස්සේ මෙතන තියෙන්නේ මේ තියෙන ඉන්ධන විදුම් පොම්පේ අපි ඉන්ජෙක්ෂන් පම්ප් කියන එක. මෙතන භාවිත කරන්නේ ඉන්ලයින් වර්ගයේ ඉන්ජෙක්ෂන් පම්පයක්. ඊට පස්සේ ඒ ඉන්ජෙක්ෂන් පම්පේම කොටසක් තමයි මෙතන තියෙන්නේ ටයිමර් එක ඉන්ජෙක්ෂන් ටයිමින් සීල් මාර්ක් කිරීම සඳහා. ඊට පස්සේ මේ තියෙන්නේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් එක. ඒ කියන්නේ සිලින්ඩර් තුලට වාතය ඇතුළට ලබා දෙන්නේ මේ ඉන්ටේක් මැනිෆෝල්ඩ් හරහා. ඊට පස්සේ දැන් මෙතන තියෙන්නේ එන්ජින් ඔයිල් ෆිල්ටර් එක. මේ තියෙන්නේ ඩීසල් ෆිල්ටර් එක තියෙන්නේ. ඊට පස්සේ සමහර යන්ත්‍රවල මෙතන පෙන්ලා තියෙනවා මේ ඉන්ටර්කූලර් එකක් එනවා. විශේෂයෙන්ම සිලින්ඩර් 6 සහ ඊට වැඩි යන්ත්‍රවල එන්ජින් වල මේ ටර්බෝ චාර්ජර් එක සහ ඒත් එක්කම ඉන්ටර්කූලර් එකකුත් භාවිත කරනවා කාර්යක්ෂමතාවය වැඩි කිරීම සඳහා. දැන් ඔබ දකින්නේ එන්ජිමේ දකුණු පස සවි කර ඇති කොටස් පෙන්වන රූප සටහනක්. එම කොටස් අපි දැන් මේ ඉහළ ඉඳලා බලාගෙන යමු. දැන් මේ පෙන්눔 කරලා තියෙන්නේ ටර්බෝ චාර්ජර් එක. ඊට පස්සේ සිලින්ඩර් කවර් එක මේ තියෙනවා. මේකට රොකර් ආම් කවර් කියලා භාවිත කරනවා. එහෙම නැත්නම් සිලින්ඩරේ කවර් කියලා භාවිත කරනවා. ඊළඟට මෙතන තියෙන පිටාර මැනිෆෝල්ඩ් එක. ඒ කියන්නේ එක්සෝස් මැනිෆෝල්ඩ් කියන එක. ඒ කියන්නේ පිටාර වායුව පිට කරන්නේ. දැන් මේකෙන් පස්සේ තමයි සයිලන්සර් එකට එන බට සම්බන්ධ කරලා තියෙන්නේ. දැන් මේ තියෙන්නේ සිලින්ඩර් හෙඩ් එක. සිලින්ඩර් හිස කියන එක. එතකොට දැන් සමහර යන්ත්‍රවල මේ තෙල් පිරවීම සඳහා ඔයිල් ෆිලර් එකක් මේ බ්ලොක් එකට සවි කරලා තියෙනවා. සමහර එන්ජින් වල තියෙන්නේ මේ රොකර් ආම් කවර් එකේ තමයි තෙල් පිරවීම සඳහා කැප් එක තියෙන්නේ. ඒක නිෂ්පාදකයේ අනුවයි එන්ජිනේ ප්‍රමාණය අනුවයි වෙනස් වෙන්න පුළුවන්. ඊළඟට සෑම යන්ත්‍රයක වාගෙම තියෙන කොටසක් තමයි මේ ස්ටාර්ට් මෝටරේ. එන්ජින් එක පණ ගැනීම සඳහා අපි මේක භාවිත කරන්නේ. මෙතන මේ නුඹුරු පාටින් බෙල්ලලා තියෙන්නේ ෆ්ලයි වීල් හවුසින් එක. ඊට පස්සේ මේ සම්පූර්ණම කොටස අපි හඳුන්වනවා සිලින්ඩර් කඳ. එහෙම නැත්නම් සිලින්ඩර් බ්ලොක් කියලා. ඊට පස්සේ මෙතන මේ ෆ්‍රන්ට් කවර් එක තියෙනවා. ඒක ඇතුලේ තමයි ඔය ටයිමින් ගියර් ඒ වගේ දේවල් වහලා තියෙන්නේ මේ ෆ්‍රන්ට් කවර් එකේ. ඊට පස්සේ එන්ජින් එක පතලෙම තියෙන්නේ ඔයිල් සම්ප් එක. නැත්නම් ඔයිල් පෑන් කියලා සමහරව භාවිත කරනවා සම්ප් එක. එතකොට එන්ජින් ඔයිල් ගබඩා වෙලා තියෙන්නේ මෙන්න මේ සම්ප් එකේ. එතකොට තෙල් පොම්පෙත් මේක ඇතුලේමයි තියෙන්නේ. ඊට පස්සේ එන්ජින් එක ඉස්සරහාම මෙතන තියෙනවා විශේෂයෙන්ම ලොකු එන්ජින් වල මේ ඩෑම්පර් එකක්. මේකට ভাইබ්‍රේෂන් ඩෑම්පර් කියලා කියනවා. ඒ කියන්නේ එන්ජිමේ ඇති වෙන කම්පනයන් උරා ගැනීම සඳහා තමයි මේක සවි කරලා තියෙන්නේ. ඊළඟට මෙතනදී එන්නේ ඕල්ටර්නේටර් එක. ඒක ඕනම වාහනයක අනිවාර්යයෙන්ම තියෙන උපකරණයක්. බැටරි charge කිරීම සහ විදුලිය සැපයීම සඳහා. දැන් මේ තියෙන්නේ පන්කා පුලිය ෆෑන් පුලි කියන එක. එතකොට මෙතනට තමයි කූලින් ෆෑන් එක
රේඩියේටර් එක සිසිල් කිරීම සඳහා වෙන ෆෑන් එක සවිලා තියෙන මෙන්න මේ ස්ථානයට. එතකොට ඒව තමයි ඩීසල් එන්ජින් එක තියෙන ප්‍රධානම කොටස් වෙන්නේ. බරයන්ට නඩත්තු කිරීම යටතේ අද දින සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන්නේ ඩීසල් ඉන්ධන පද්ධතියේ සිදු කළ යුතු පරීක්ෂාවන් සහ නඩත්තු කටයුතු පිළිබඳවය. පළමුව අප ඉන්ධන පද්ධතියේ ආරම්භක කොටස වන ඉන්ධන ටැංකියෙන් පටන් ගනිමු. මෙම රූප සටහනෙන් පෙන්눔 කරන්නේ ඉන්ධන ටැංකියේ ප්‍රධාන කොටස් පෙන්වන හරස් කැවුමක්. එතකොට අපි ඒවා එක එක බලමු. දැන් මෙතන තියෙන ෆිලර් නෙක් එක, ඒ කියන්නේ ඩීසල් පුරවන කර තියෙන පිරවුම් කර තමයි මෙතන පෙන්නලා තියෙන්නේ. ඊට පස්සේ මේ තියෙන ටැංකිය බිත්ති එක සාමාන්‍ය වාහනේ වලින් තමයි හදලා තියෙන්නේ. නමුත් ඔය දැන් එන කාර් වල නම් හුඟක් වෙලාවට ප්ලාස්ටික් ටැංකි තමයි භාවිත කරන්නේ. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ මේ ඉන්ජෙක්ටර් පම්ප් එකට මේ ඉස්සෙල්ලාම ෆිල්ටර් වලට යන්නේ. ෆිල්ටර් වලට තෙල් ඇදලා ගන්න නලය. ඒකේ පතුලෙම තියෙනවා ෆිල්ටර් එකක්. ඇත්තට මේක ෆිල්ටර් එකක් කිව්වට මේ කම්බි දැලක් තියෙන එක ස්ට්‍රේනර් එකක් තියෙන්නේ. විශාල කුණු අංශුන් මේ ෆිල්ටර් එකට ඇතුල් වීම වැළැක්වීමයි ඒකේ අරමුණ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඕනම ටැංකියක පතුලේ තියෙනවා මේ ඩ්‍රේන් ප්ලග් එකක්. ඒ කියන්නේ මේ අපි සාමාන්‍යයෙන් අවුරුද්දකට සැරයක් විතර වගේ මේක එකතු වෙන මේ මණ්ඩි ඉවත් කිරීම සඳහා ටැංකිය සුද්ධ කරලා මේ තමයි මේ ඩ්‍රේන් ප්ලග් එක අපි භාවිත කරන්නේ. මේක ගලවපුවාම ටැංකියේ තියෙන සම්පූර්ණම ඩීසල් ප්‍රමාණය ඉවත් කරලා සුද්ධ කිරීම කරන්න පුළුවන්. ඊට පස්සේ දැන් මෙතන තියෙන ෆ්ලෝට් ඉන්ඩිකේටර් කියන එක. ඒ කියන්නේ ටැංකියේ තියෙන තෙල් මට්ටම යන්ත්‍ර ක්‍රියාකරුවට තියෙන ඉන්ස්ට්‍රුමන්ට් පැනල් එකේ තියෙන මීටරයකින් බලා ගන්න පුළුවන්. ඒ සඳහා සිග්නල් එක දෙන්නේ මෙන්න මේ ෆ්ලෝට් එකෙන්. ෆ්ලෝට් එක හරහා මෙතන තියෙනවා ඉන්ධන මට්ටම් සෙන්සර් එක. මේ සෙන්සර් එකෙන් තමයි මේ වයර් දෙක හරහා තමයි ඒ වෝල්ටීයතාවය ඉන්ස්ට්‍රුමන්ට් පැනල් එකේ තියෙන මීටර එකට ලබා දෙන්නේ. දැන් මෙතන තියෙන තෙල් මට්ටම කොච්චර තෙල් තියෙනවද කියන එක. ඊට පස්සේ මේ මෙතන තියෙන බ්‍රීදර් ටියුබ් එකක්. එතකොට මේ බ්‍රීදර් ටියුබ් එක හැම ඩීසල් හරි ඉන්ධන ටැංකියකම එන්නේ. ඒ සමහර යන්ත්‍රවල බ්‍රීදර් ටියුබ් එකක් එනවා. අනික් ඒවල තියෙන්නේ මෙතන තියෙන මේ ෆිලර් නෙක් එකේ මෙතන තියෙන කැප් එකේ තමයි මේ සිදුර තියෙන්නේ. දැන් මේකෙන් මේ සිදුරක් දාලා තියෙන්නේ. දැන් මේක කැප් එක සම්පූර්ණයෙන්ම වැහුවට පස්සේ මේක සීල් වෙනවා. එතකොට මේ ඩීසල් ඇදලා ගනිද්දි මොකද වෙන්නේ? මේ තෙල් මට්ටම අඩු වෙද්දි මේ ටැංකිය වැකුම් එකක් ඇති වෙනවා. එතකොට වෙන්නේ මේ ඩීසල් අවශ්‍ය ප්‍රමාණය ෆිල්ටර් වෙත සහ ඉන්ජෙක්ටර් පම්පට යන්නේ නැහැ. එවැනි අවස්ථාවක එන්ජින් එක හිටිනවා අනිවාර්යයෙන්ම. එතකොට ඒ වැකුම් එක මේ ටැංකියේ ඉහළ කොටසේ වැකුම් එක ඇතිවීම වැළැක්වීම තමයි මේ බ්‍රීදර් එකෙන් කරන කාර්ය වෙන්නේ. දැන් මේක කාර් වාගේ වලයි පොඩි යන්ත්‍ර වලයි මේ ෆිලර් කැප් එකේම තමයි මෙතන සිදුරක් තියෙනවා. කුඩා සිදුරක් තියෙන එක. ඒ සිදුරෙන් තමයි මේ ටැංකිය තුළ වැකුම් එකක් ඇතිවීම වළක්වන්නේ. ඒක පිරිසිදුව තබා ගැනීම. ඒ සිදුර දැන් දූවිලි වලින් වැහෙන්න පුළුවන් මේ තෙල් ගතිය නිසා. කලින් කාලට ඔයගොල්ලෝ ඒක සිදුර පිරිසිදුව තබා ගැනීම ඉතාම වැදගත්. නැත්තම් වෙන්නේ එන්ජින් එක හොඳටම මේක බ්ලොක් වෙලා තුනත් එන්ජින් එක හිටිනවා. ඊළඟට අපි බලමු දැන් මේ ඩීසල් ඉන්ධන ටැංකිය වල කරන්න ඕනේ නඩත්තු කිරීම මොනවද කියලා. ඒ යටතේ අංක 1 සෑම විටම දවසේ වැඩ අවසන් වූ පසු ටැංකියට ඩීසල් පිරවීම සිදු කරන්න. එවිට ටැංකිය තුල ජල වාෂ්ප එකතු වීම වැළැක්විය හැකි අතර ඩීසල් වල ඇති අපද්‍රව්‍ය තැන්පත් වීමට කාලය ලැබේ. ඒ කියන්නේ ඩීසල් ගහන්න ඕනේ හැමතිස්සෙම දවසේ වැඩ අවසන් වුණාට පස්සේ ෆුල් ටැංක් කරන්න ඕනේ. මේ වාත අවකාශයක් නැති වෙන්න. දැන් මෙතන වාත අවකාශයක් තිබුණත් වෙන්නේ දැන් අපි හිතමු ඩීසල් කාලක් තිබුණා නම් ලොකු වාත අවකාශයක් තියෙනවා. ඒ වාතයේ අනිවාර්යයෙන්ම ජල වාෂ්ප තියෙනවා. එතකොට රැයට සීතල වීමේදී වෙන්නේ ජල වාෂ්ප ජලය බවට ඝනීභවනය වෙලා මේ ටැංකිය පතුලේ තැම්පත් වෙනවා. එතකොට ඒ වතුර ලෙවල් එක වැඩි වුණොත් මේ අන්තිමට වෙන්නේ මේ ෆිල්ටර් වලට ඇදලා යන්නත්
පුළුවන් ඊළඟට ටැංකිය දිරීමක් සිද්ධ වෙනවා ජලය නිසා. එතකොට ඒවා වැළැක්වීම සඳහා හැම විටම කරන්න දවසේ වැඩ අවසානයේ ෆුල් ටැංක් කිරීම තමයි ඉතාමත්ම යෝග්‍ය වන්නේ. ඊළඟට දෙවෙනි කාරණය වෙන්නේ තෙල් කන්දු වීම ඇතිදයි පරීක්ෂා කරන්න. වසරකට වරක් ඉන්ධන ටැංකිය හොඳින් පිරිසිදු කරන්න. එතකොට ටැංකියේ මොනවා හරි ලීක් තියනවාද මේ ඩ්‍රේන් ප්ලග් වලින් ඊළඟට ජොයින්ට් වලින් සමහරවිට හැප්පිලා කරලා ගල් වල වැදිලා ලීක් වෙන්න පුළුවන්. එවැනි දේවල් තියෙනවද කියලා පරීක්ෂා කරන්න ඕන. ඊළඟට සාමාන්‍යයෙන් හොඳ පළපුරුද්දක් තමයි අවුරුද්දකට සැරයක් මේ සම්පූර්ණයෙන්ම ඩීසල් ටැංකිය පිරිසිදු කිරීම. මේක තියලා තියෙන මණ්ඩි වතුර ඔක්කොම ඉවත් කරලා පිරිසිදු කිරීම. ඊළඟට තුන්වෙනි කරුණ වෙන්නේ ටැංකියේ ඇති කප් එකේ ගෑස්කට් එක පරීක්ෂා කරන්න. කප් එකේ ඇති වාසිදුර අවහිර නොවී ඇති බව තහවුරු කර ගන්න. එය අවහිර වී තිබුණොත් පොම්පේ වෙත ඩීසල් ගමනට බාධා ඇති වේ. දැන් මේක මම කලින්ත් ඔයගලන්ට පැහැදිලි කළා. මේ කැප් එකේ තියෙන සිදුර අනිවාර්යයෙන්ම විවෘතව පිරිසිදුව තබා ගැනීම ඕන. එතකොට හතරවෙනි කරුණ වෙන්නේ ටැංකියේ සිට පොම්පේ දක්වා ඉන්ධන රැගෙන යන නල කාන්දු වීම සඳහා පරීක්ෂා කරන්න. ඒ කියන්නේ මේකද මෙන්න මෙතන ඉඳලා ඩීසල් ෆිල්ටර් වලට ගෙනියන නල හුඟක් වෙලාට රබර් නල තමයි භාවිත කරන්නේ. ඒවා වලින් කාන්දු වීම වෙනවද ඩැමේජ් වෙලා තියෙනවද කියන එක පරීක්ෂා කිරීම කරන්න ඕන. ඒව තමයි එතකොට ඉන්ජින ටැංකිය ආශ්‍රිතව කළ යුතු පරීක්ෂා කිරීම. දැන් අප ඉන්ධන පෙරහන් වර්ග ගැන ඉගෙන ගනිමු. දැන් සාමාන්‍යයෙන් ඔය ඉදිකිරීම් යන්ත්‍රවල ඩීසල් ෆිල්ටර් වර්ග දෙකක් භාවිත වෙනවා. අනිත් යන්ත්‍රවලත් සමහරවිට වාහනවලත් ඒ වර්ග දෙකම භාවිත වෙන්න පුළුවන්. එතකොට එක වර්ගයක් තමයි මේ කාට්‍රිජ් වර්ගය කියන එක. කාට්‍රිජ් ටයිප් කියන එක. එතකොට මේ වර්ගයේ නිර්මාණය වෙලා තියෙන්නේ මේ සම්පූර්ණ අර ෆිල්ටර් එක හවුසින් එකත් සහ ඒක ඇතුලේ තමයි ෆිල්ටර් එලිමන්ට් එක මේ කරදාසිය විශේෂ කරදාසියක් තියෙන ඒක තියෙන්නේ. එතකොට ෆිල්ටර් එක මාරු කරද්දී අපි මේ පැත්තට පොට කරකවලා මේ කැල් ෆිල්ටර් එක කාට්‍රිජ් එක සම්පූර්ණයෙන්ම අයින් කරලා අලුත් කාට්‍රිජ් එකක් දැමීම තමයි සිද්ධ කරන්නේ. ඊළඟට මේ දෙවෙනි වර්ගය තමයි සමහර යන්ත්‍රවල භාවිත වෙන මේ එලිමන්ට් වර්ගය කියන එක. එතකොට මේ වර්ගවල ෆිල්ටර් එකේ වෙනම හවුසින් එකක් තියෙනවා. ටිකක් තද ලෝහ වලින් හදපු හවුසින් එකක් සහ ඒ හවුසින් එක මේ ෆිල්ටර් එකේ හෙඩ් එකට සවි කරලා තියෙන මේ විදිහේ මේ සෙන්ටර් බෝල්ට් එකක් භාවිත කරේ. එතකොට හවුසින් ඇතුලේ තමයි ෆිල්ටර් එලිමන්ට් එක තියෙන්නේ විශේෂ කරදාසි වලින් නිෂ්පාදනය කරපු. එතකොට අපි මේ වර්ගයේදී ෆිල්ටර් එක මාරු කරද්දි කරන්නේ මේ ඇතුලේ තියෙන එලිමන්ට් එක මාරු කිරීම පමණයි. මේ හවුසින් එකේ කොටස් කිසි දෙයක් මාරු වීමක් වෙන්නේ නැහැ. මේ බෝල්ට් එක පුල් කරලා ගලවලා අපිට මේ හවුසින් එක එළියට ගන්න පුළුවන්. එතකොට පහසෙම මේ ෆිල්ටර් එක අතින් අපිට එළියට අරගෙන අලුත් එලිමන්ට් එකක් දාලා සවි කරන්න ඕන. එතකොට මේ වර්ග දෙකම බර වාහනවල භාවිත වෙනවා. ඒකයි මම ඔයගලන්ට මේ රූපතටන් දෙකම අරගෙන පැහැදිලි කළේ. සාමාන්‍යයෙන් සැහැල්ලු වාහනවල නම් බොහෝ විට භාවිත වෙන්නේ මේ කාට්‍රිජ් කියන එක. විශාල යන්ත්‍රවල මේ වර්ග දෙකම භාවිත වෙනවා. මේ එලිමන්ට් කියන එකත් තාමත් මේ භාවිතයේ තියෙනවා. දැන් ඔබ දකින්නේ කාට්‍රිජ් වර්ගයේ ඩීසල් ෆිල්ටර් එක ඇතුළත කොටස්. දැන් සාමාන්‍යයෙන් මේක අපිට මේ විදිහට ගලවන්න බෑ. මේ අපි මේ කපලා තමයි මේක ගලවලා තියෙන්නේ. ඇක්සෝ එකකින් වගේකින් කපලා තමයි ගලවපුවාම ඇතුලේ මෙන්න මේක තමයි මේ එලිමන්ට් එක තියෙන්නේ. මේ දෙකෙන්ම එකමයි වෙන්නම් කරන්නේ. එලිමන්ට් එක මේ ස්ප්‍රින් ලෝඩ් කරලා තද කරලා සවි කරලා තියෙන්නේ. මේක තනිකර මේ මැෂින් එකේම ප්‍රෙස් කරලා තියෙන්නේ. මේ වර්ගයේ අපිට එතකොට මාරු කරද්දී සම්පූර්ණ මේ කොටසම ඉවත් කිරීම කරන්න ඕන. එලිමන්ට් එක වෙන්නේ මෙන්න මේ කොටසෙන් තමයි පිරිසිදු කිරීම සිද්ධ වෙන්නේ. විශාල යන්ත්‍රවල ඩීසල් ෆිල්ටර් සාමාන්‍යයෙන් දෙකක් භාවිත වෙනවා. එතකොට ඒක පළවෙනි ෆිල්ටර් එක එන්නේ ටැංකින් ඩීසල් එන්නේ මේ ෆ්‍රී ෆිල්ටර් කියන එක. එතකොට ඒකේ පත්ලේ මේ විදිහට තියෙනවා මේ පැහැදිලි වීදුරු වලින් වාගේ හදපු බෝල් එකක් තියෙනවා. එතකොට මේ ෆිල්ටර් එකෙන් කරන එක කාර්යයක් තමයි ඩීසල් වල තියෙන වතුර ඉවත් කිරීම. ඒ වතුර
මෙන්න මේ පතලේ තියෙන වීදුරු බෝල් එකේ තැන්පත් වෙනවා. ඒක පහසින් බලා ගන්න තමයි ඒගොල්ලෝ වීදුරු බෝල් එකක් දාලා තියෙන්නේ. එතකොට ඒ වතුර මට්ටම වැඩි වුණාම අපිට මේකේ මේ දාලා තියෙන පතුලේ සම්බන්ධ කරලා තියෙන මේ ඩ්‍රේන් වැල් එකක් ඒක අතින් කරකවන්න තියෙන්නේ. ඩ්‍රේන් වැල් එක කරකවලා මේ වතුර ඉවත් කරගන්න පුළුවන්. ඊට අමතරව මේකෙන් මේ ෆිල්ටර් එකේ තියෙන මේ කරදාසි ෆිල්ටර් මීඩියා කරදාසි එලිමන්ට් එකක් තියෙන්නේ. එතනින් ඉවත් කරනවා සාමාන්‍ය ලොකු දූවිලි අංශුන් කුණු අංශුන් ඉවත් කිරීම කරන්නේ මේ ෆ්‍රී ෆිල්ටර් එකෙන්. ඊට පස්සේ ෆ්‍රී ෆිල්ටර් එකෙන් පස්සේ තමයි මේන් ෆිල්ටර් එකට ඩීසල් ගමන් කරන්නේ. එතකොට මේන් ෆිල්ටර් එකෙන් කරන්නේ ඉතාමත්ම සියුම් කුඩා අංශුන් පවා ඉවත් කරලා පිරිසිදුම ඩීසල් ඉන්ජෙක්ටර් පොම්පයට සැපයීම. එතකොට මේකේ තියෙන එලිමන්ට් එකේ විශාල කරන ලද ඡායාරූපයක් තමයි මම පෙන්නන්නේ. මේ වගේ දැලක් හරහා තමයි ඒ කුණු අංශුන් ගමන් කිරීමේදී ඩීසල් ඉතා හොඳින් පිරිසිදු වීම සිද්ධ වෙන්නේ. ඊළඟට දැන් මේ ෆිල්ටර් මාරු කිරීම පිළිබඳ අපි ගත්තොත් ඩීසල් ෆිල්ටරය මාරු කළ යුතු කාල සීමාව දැන ගැනීමට ක්‍රියාකරුගේ අත්පොත බලන්න. බොහෝ යන්ත්‍ර නිෂ්පාදකයන් අනුමත කරන්නේ සෑම වැඩපැය 500කට වරක් ඩීසල් ෆිල්ටර් මාරු කළ යුතු බවයි. සාමාන්‍යයෙන් බොහෝ නිෂ්පාදකයන් හැම එක්කෙනෙක්ම රෙකමන්ඩ් කරන්නේ වැඩපැය වලින් අපි ගන්න වැඩපැය 500කට සැරයක් ඩීසල් ෆිල්ටර් එක මාරු කිරීම කියන එකයි. ඒක මතක තියාගන්න. මෙම රූපසටහනින් පෙන්වන්නේ දැන් නවීන එන්ජින් වල භාවිත කරන ඩීසල් ෆිල්ටර් වල හැම වාහනේම ෆෝක්ලිෆ්ට් හැම එකම ඩීසල් ෆිල්ටර් එකෙන් මේ ඩීසල් වල තියෙන කුණු අංශුන් අපද්‍රව්‍ය ඉවත් කිරීම කරනවා. ඊට අමතරව ඩීසල් වල යම් වතුර ප්‍රමාණිකුත් තියෙනවා. ඒ වතුර ඉවත් කිරීමත් කරනවා. එතකොට ඒ ඉවත් කරන වතුර ඒ ෆිල්ටර් එකේ පත්ලේ මේ විදිහට තැම්පත් වෙනවා. එතකොට ඒ වතුර එකතු වුණාම ඕනට වැඩිය මේ මට්ටම ඉහළ ගියොත් වෙන්නේ මොකද වෙන්නේ? ආපහු මේක මේ ඉන්ජෙක්ටර් පොම්පෙට මේ වතුර යනවා. එතකොට ඒක වැළැක්වීම සඳහා මේ ඩීසල් ෆිල්ටර් වල වෙනම කොටසක් හදලා තියෙනවා මේ වෝටර් සෙඩිමන්ට් කියලා. මෙතන ඊළඟට සෙන්සර් එකක් දාලා තියෙනවා. එතකොට මෙතන මේ තියෙන වතුර මට්ටම අඩු අවස්ථාවේදී ඒ ෆ්ලෝට් එක ඒ සෙන්සර් එක තියෙන්නේ පල්ලෙහා මට්ටමක තියෙන්නේ. දැන් වතුර මට්ටම එන්න කාලයක් පාවිච්චි කරද්දී වතුර මට්ටම ටික ටික ඉහළ යනවා. එතකොට මෙන්න මේ උපරිම මට්ටමට ආපුවාම මෙන්න මේ සෙන්සර් එකෙන් සිග්නල් එකක් යනවා ඩ්‍රයිවර්ගේ ඉන්ස්ට්‍රුමන්ට් පැනල් එකේ ලයිට් එකක් පත්තු වෙනවා. එතකොට එයා දන්නවා මේ ඩීසල් ෆිල්ටරේ වතුර මට්ටම දැන් උපරිම ඇවිල්ලා තියෙන්නේ. ඒක ඉවත් කිරීම කළ යුතුයි කියලා. ඒ ඉවත් නොකර දාවන ඒකලොත් මොකද වෙන්නේ? ඒ වතුර ඉන්ජෙක්ටර් වලට ගිහින් පොම්පෙට ගිහින් ලොකු හානියක් සිද්ධ කරන්න පුළුවන්. එතකොට මේ ඉවත් වුණු වතුර එකතු වුණු වතුරේ ඉවත් කිරීම ඉතාමත්ම පහසුයි. දැන් මේ විදිහ අතින් කරකවන්න පුළුවන් ඩ්‍රේන් ප්ලග් එකක් මේ ෆිල්ටර් එකේ පතුලේ සවි කරලා තියෙනවා. මේක කරකවලා සම්පූර්ණ ඉවත් කරන්න ඕනේ. වට 3ක් විතර කරකෙව්වට පස්සේ ඔයගලන්ට මේ විදිහට වතුර ඊට පස්සේ මේ මෙතන උඩ තියෙන ප්‍රයිමින් පොම්පේ අපි ගහන්න ඕනේ. ඒක ක්‍රියා කරවන්න ඕනේ. ප්‍රෙස් කරලා ක්‍රියා කරපුවාම ඔයගලන්ට පේනවා මෙතනින් වතුර පල්ලෙහාට වැක්කිරෙනවා. එතකොට පිරිසිදු ඩීසල්ම පමණක් මෙතනින් එනකන් මේ පොම්පේ අපි ක්‍රියා කරවලා සම්පූර්ණ වතුර ඉවත් වුණාට පස්සේ මේ ඩ්‍රේන් ප්ලග් එක තද කරන්න ඕනේ. තද කරලා පොම්පේ ටිකක් ගහලා නැවත එන්ජින් එක අපිට ස්ටාර්ට් කරන්න පුළුවන්. එතකොට නවීන වාහන හැම එකම වගේ මේ වෝටර් සෙඩිමන්ට් කියන එක එනවා. ඒක ඒ කියන්නේ අත්‍යවශ්‍ය උපකරණයක් නිසා. දැන් ඔබ දකින්නේ ඉන්ලයින් වර්ගයේ ඉන්ජෙක්ෂන් පොම්පයක්, ඉන්ජෙක්ටර් පොම්පයක්. එතකොට දැන් බර යන්ත්‍රවල ඉන්ජෙක්ටර් පොම්ප ප්‍රධාන වශයෙන් වර්ග දෙකක් භාවිත වෙනවා. ඒකෙන් එක වර්ගයක් තමයි මේ ඉන්ලයින් ටයිප් කියන එක. විශේෂයෙන්ම විශාල යන්ත්‍රවල සිලින්ඩර් 6 සහ ඊට වැඩි ධාරිතාවෙන් තියෙන එන්ජින් වල භාවිත කරන්නේ මෙන්න මේ ඉන්ලයින් වර්ගයේ පොම්ප. ඊට වැඩි අඩු ඒ දැන් JCB වාගේ සිලින්ඩර් 4 ඊට ඔය කුඩා එස්කැවේටර් යන්ත්‍රවල මිනි එස්කැවේටර් ඒවල මේ පොම්ප භාවිත වෙන්නේ. ඒවල
වෙනි වර්ගයක් භාවිත කරන්නේ. අපි ඊළඟට බලමු ඒ වර්ගය මොකක්ද කියන එක. එතකොට මේ ඉන්ලයින් වර්ගයේ එක මේ විදිහේ දැන් මෙතන තමයි තියෙන්නේ මේ ප්‍රයිමින් පොම්පේ. මම ඒක වෙන පස්සේ වැඩිපුර විස්තර කරන්නම්. දැන් මේක සිලින්ඩර් 6ක එන්ජින් එකකට භාවිත කරන ඉන්ජෙක්ටර් පොම්පයක්. මේ තියෙන අධිපීඩන වල 6ක් තියෙනවා. 1 2 3 4 ඉන්ජෙක්ටර් වලට මේ ලයින් 6 තියෙනවා. දැන් ඔබ දකින්නේ ඉන්ලයින් වර්ගයේ ඩීසල් විදුම් පද්ධතියක සම්පූර්ණ පද්ධතියෙන් පෙන්වන රූප සටහනක්. එතකොට මෙතනින් මේ තියෙන ඉන්ධන ටැංකිය ඩීසල් ටැංකිය. ඊට පස්සේ ඩීසල් ටැංකියෙන් පස්සේ ඉස්සෙල්ලාම මෙතන ෆීඩ් පම්ප් එක තියෙනවා. ෆීඩ් පම්ප් එකෙන් තමයි මේ ටැංකිය ඉඳලා එන ඩීසල් ඇදලා ගන්නෙ. ඇදලා අරගෙන ඊට පස්සේ මේ ලයින් එක හරහා දෙනවා ෆිල්ටර් වලට. එතකොට ඒ යන්ත්‍රයේ නිෂ්පාදනය අනුව ෆිල්ටර් එකක් හරි අර මම කලින් කරපු විදිහට ෆ්‍රී ෆිල්ටර් එකයි මේන් ෆිල්ටර් එකයි ෆිල්ටර් දෙකක් එන්නත් පුළුවන්. සමහර ඒවාල එක මේන් ෆිල්ටර් එකක් පමණක් එන්නේ. ඊට පස්සේ පිරිසිදු කරපු ඩීසල් ඊට පස්සේ තමයි ඉන්ජෙක්ටර් පොම්පේට ලබා දීම කරන්නේ. එතකොට ඉන්ජෙක්ටර් පොම්පෙන් තමයි මේ අධිපීඩන නල හරහා ඉන්ජෙක්ටර් එකට ඩීසල් ලබා දෙන්නේ නියමිත වේලාවන්ට ටයිමින් එකට අනුව. එතකොට ඉන්ජෙක්ටර් නොසල් එකට ලබා දෙන සියලුම ඩීසල් එන්ජිමට විදීමක් වෙන්නේ. ඒකෙන් කොටසක් මේ රිටර්න් ලයින් එක හරහා නැවතත් ටැංකියට එකතු කරනවා. ඊට පස්සේ මෙතන මේ ඉන්ජෙක්ටර් පොම්ප වලම වෙනමත් තව මෙතනක් තියෙන පොම්පෙනුත් කොටසක් වැඩි පුර තියෙන ඩීසල් කොටසක් අපහු ටැංකියට රිටර්න් කරනවා. ඊළඟට මේ හුලං ඇදපු අවස්ථාවක මේ හුලං ඇරීම සඳහා මෙන්න මෙතන බ්ලීඩින් ස්ක්‍රූත් සවි කරලා තියෙනවා ඉන්ජෙක්ටර් පොම්පේට. එතකොට දැන් මේ තියෙන මේකට තමයි ප්‍රයිමින් පොම්පේ කියලා කියන්නේ. මේ ෆීඩ් පොම්පේ ප්‍රයිමින් පොම්පේ කියන්නේ දෙකක්. එතකොට මේ ප්‍රයිමින් පොම්පේ භාවිත කරන්නේ ඒක මේ සාමාන්‍යයෙන් අර පද්ධතියට හුලං ඇදපු අවස්ථාවක එන්ජිම නතර වෙලා තියෙන්නේ. එතකොට අපිට ස්ටාර්ට් කරන්න බෑ. එන්ජිම දුවන අවස්ථාව විතරයි මේ ෆීඩ් පොම්පේ වැඩ කරන්නේ. එතකොට එන්ජිම නතර වෙලා හුලං ඇදලා එන්ජිම නතර වුණොත් අපිට මේ ඩීසල් පද්ධතියේ තියෙන හුලං ඉවත් කර ගැනීම සඳහායි මෙන්න මේ ප්‍රයිමින් පොම්පේ කියන එක භාවිත කරන්නේ. මෙම ඡායාරූපයෙන් පෙන්눔 කරන්නේ ඩිස්ට්‍රිබියුටර් එහෙම නැත්නම් රොටරි කියන නමත් භාවිත කරන වර්ගයේ ඉන්ජෙක්ෂන් පොම්පයක්. එතකොට සාමාන්‍ය දැන් මේ වර්ගයේ පොම්ප තමයි සාමාන්‍ය සිලින්ඩර් 4 දක්වා කුඩා මැෂින් වල භාවිත කරන්නේ මේ ඩිස්ට්‍රිබියුටර් එහෙම නැත්නම් රොටරි වර්ගයේ ඉන්ජෙක්ෂන් පොම්ප. එතකොට මේවා අර ඉන්ලයින් පොම්ප තරම් එච්චර විශාලත්වයෙන් තෙන්නේ. එතකොට මේ පිටිපස්සේ තමයි හයි ප්‍රෙෂර් ලයින් තියෙන්නේ. එතකොට සිලින්ඩර් ගාන අනුව මෙතන හයි ප්‍රෙෂර් ලයින් 3ක් හරි සිලින්ඩර් 3ක් 4ක් හරි උපරිම එන්නේ 6ක්. සාමාන්‍යයෙන් 6 භාවිත කරනවා බොහොම අඩුයි. ඔය JCB යන්ත්‍රවල ට්‍රැක්ටර් වල ඊළඟට ඔය ෆෝක්ලිෆ්ට් වගේ සිලින්ඩර් 4 කුඩා යන්ත්‍රවල භාවිත වන්නේ මේ ඩිස්ට්‍රිබියුටර් වර්ගය. මේකේ නිෂ්පාදන වියදමත් අඩුයි. ඒ නිසා වැඩිපුරම භාවිත වෙන්නේ මේ රොටරි වර්ගය තමයි භාවිත වෙන්නේ. දැන් අප ඉන්ධන පද්ධතිය නිර්වාතනය කිරීම. එහෙම නැත්නම් ඉංග්‍රීසියෙන් අපි කියනවා bleeding air from fuel system ගැන ඉගෙන ගනිමු. පහත සඳහන් අවස්ථාවලදී නිර්වාතනය කිරීම අනිවාර්යයෙන්ම සිදු කළ යුතුය. 1. ඉන්ධන ටැංකිය පිරිසිදු කිරීමෙන් පසු. 2. ඉන්ධන පෙරහන් මාරු කළ විට. 3 වෙනි කරුණ තමයි ඉන්ධන සම්පූර්ණයෙන් අවසන් වන තෙක් එන්ජිම ක්‍රියා කළ විට. 4. ඉන්ධන පද්ධතියේ කාන්දු වීමක් ඇති විට. එතකොට මෙන්න ඒ කාරණා 4 වෙනි අවස්ථාවේදී අපිට මේ පද්ධතියට වාතය ඇතුල් වීමක් සිදු වෙනවා. එතකොට අනිවාර්යයෙන්ම ඕනම ඉන්ජෙක්ෂන් පද්ධතියක වාතය තිබුණත් එන්ජිම අපිට ස්ටාර්ට් කරන්න බෑ. ඒ නිසා අනිවාර්යයෙන්ම සම්පූර්ණයෙන්ම ඉන්ජින පද්ධතියේ තියෙන වායුව ඉවත් කිරීම සිදු කළ යුතුයි. දැන් ඒ සඳහා අවශ්‍ය උපක්‍රමත් ඒ නිෂ්පාදකයෝ විසින් හැම එන්ජිම එකම දාලා තියෙනවා. එතකොට ඉන්ජෙක්ෂන් පොම්ප වර්ගය අනුවත් ඉන්ලයින්ද ඩිස්ට්‍රිබියුටර්ද අනුවත් ඒ නිර්වාතනය කරන ක්‍රමය වෙනස් වෙනවා අනිවාර්යයෙන්ම. අපි දැන් ඉදිරියේදී බලමු
ඒ නිර්වාතනය කරන්නේ කොහොමද කියන එක. දැන් අප ඉන්ධන පද්ධතියෙන් වාතය ඉවත් කිරීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාතය බලමු. එතකොට ඒ යටතේ අංක 1 වෙන්නේ පළමුව ඉන්ධන ටැංකියට ආසන්නයේම ඇති ෆිල්ටරයෙන් එහි ඇති ඇණය බුරුල් කර වාතය ඉවත් කරන්න. ඊට පස්සේ 2 ඉන්පසු වාතය රහිත ඩීසල් පමණක් එයා බ්ලීඩර් ස්ක්‍රූපු ඇණයෙන් පිටවන තෙක් ප්‍රයිමර් පොම්පය ක්‍රියා කරවන්න. ප්‍රයිමර් පොම්පයේ නිර්මාණය සහ පිහිටීම එක් එක් යන්ත්‍ර මාදිලි සහ නිෂ්පාදකයා අනුව වෙනස් විය හැක. 3 වාතය සම්පූර්ණයෙන් ඉවත් වූ පසු බ්ලීඩර් ස්ක්‍රූපුව වසා දමන්න. සමහර නවීන එන්ජින් වල බ්ලීඩර් ස්ක්‍රූපු නොමැත. ප්‍රයිමින් පොම්පයේ ක්‍රියා කරවීම පමණක් ප්‍රමාණවත් වේ. 4 තවදුරටත් වාතය මිශ්‍ර වී ඇතිනම් ඉන්ජෙක්ටර් අධිපීඩන නල බුරුල් කර වාතය ඉවත් කරන්න. මේ සඳහා එන්ජිම කරකැවීම කළ යුතුය. වාතය ඉවත් වූ පසු කනෙක්ටර් තද කර එන්ජිම පණ ගන්නන්න. එතකොට වාතය ඉවත් කිරීමේ ක්‍රම සුළු වශයෙන් වෙනස් වෙනවා මේ නිෂ්පාදකය අනුව. දැන් ඉස්සෙල්ලම අපි වාතය ඉවත් කරන්න ඕනේ ටැංකියෙන් පස්සේ එන පළවෙනි එක. දැන් මේ තියෙන්නේ මේ ප්‍රී ෆිල්ටර් කියන එක. දැන් මේක පර්කින්ස් එන්ජින් එකකින් මම ගත්ත මේ රූපතටහන. දැන් ඒක ෆිල්ටර් එකේ උඩ අනිවාර්යයෙන්ම මෙතන මේ එයා බ්ලීඩින් ස්ක්‍රූ එක තියෙනවා. එතකොට මෙන්න මේ ස්ක්‍රූ එක බුරුල් කරලා සම්පූර්ණ ගලවන්න එපා. බුරුල් කරලා අපි කරන්න ඕනේ මෙන්න මෙතන. මේකම තියෙන මේ ප්‍රයිමින් පොම්පයක්. ප්‍රයිමින් පොම්පේ නිර්මාණ එක වර්ග තියෙනවා. දැන් මේකේ මේ පර්කින්ස් එන්ජින් එකේ භාවිත වෙන්නේ ඩයෆ්‍රම් වර්ගයේ ප්‍රයිමින් පොම්පයක්. මේ තියෙන මේ ලීවර් එක. මේ ලීවර් එක ක්‍රියා කරවන්න අතින් ක්‍රියා කරවන්න තියෙන්නේ. එතකොට ක්‍රියා කරපුවාම මෙතනින් ඔයගලන්ට පේනවා වාතය සමග ඩීසල් පිට වෙනවා. එතකොට තනිකරම පිරිසිදු ඩීසල් පමණක් වාතය නැතුව පිට වෙනකම් මේ පොම්පේ ගහන්න ඕන. ගහලා වාතය ඉවත් වූ පසු මේ බ්ලීඩර් ස්ක්‍රූ එක තද කරන්න ඕන. ඊට පස්සේ තමයි යන්න ඕනේ දෙවෙනි මේන් ෆිල්ටර් එකට. මේන් ෆිල්ටර් එකෙත් මේ බ්ලීඩින් ස්ක්‍රූ සයි කරලා තියෙන ස්ක්‍රූ එකයි. ඒක බුරුල් කරලා ඒත් මෙතන තියෙන ප්‍රයිමින් පොම්පේ ක්‍රියා කරවන්න වාතය සම්පූර්ණයෙන්ම ඉවත් වෙන තෙක්. ඊට පස්සේ වාතය පිරිසිදු ඩීසල් එන අවස්ථාවේදී මේ බ්ලීඩර් ස්ක්‍රූ එක තද කරන්න. ඊට පස්සේ අවසාන වශයෙන් අපි යන්න ඕනේ ඉන්ජෙක්ටර් පොම්පේට. එතකොට මේ පර්කින්ස් එන්ජින් එකේ මෙතන තියෙන රොටරි වර්ගයේ ඉන්ජෙක්ටර් පොම්පයක් තියෙන්නේ. එතකොට ඉන්ජෙක්ටර් පොම්පේ තියෙනවා මේ අංක 4න් පෙන්නලා තියෙන්නේ බ්ලීඩර් ස්ක්‍රූ එකක්. එතකොට ඒක බුරුල් කරලා නැවතත් මේ ප්‍රයිමින් පොම්පේ ක්‍රියා කරවන්න වාතය නැති පිරිසිදු ඩීසල් පමණක් පිට වෙනකම්. එතකොට ඒ විදිහට කරලා නැවත මේ ස්ක්‍රූ එක තද කරන්න. එහෙම කරලා එන්ජින් එක ස්ටාර්ට් කරන්න උත්සාහ කරන්න. බැරිලා එහෙම කරලා ස්ටාර්ට් නොවුනොත් වෙන්නේ ඔයගලන්ට වෙන්නේ අධිපීඩන නල හයි ප්‍රෙෂර් ලයින් වලින් සිලින්ඩර් හෙඩ් එක ළඟින් ඒවා බුරුල් කරන්න. සම්පූර්ණ ගලවන්න ඕනේ. බුරුල් කරලා එන්ජින් එක ක්‍රෑන්ක් කරන්න. ක්‍රෑන්ක් කරලා බලන්න ඩීසල් හොඳට එනවාද කියලා. ඩීසල් හොඳට එනවා නම් ඒ නල තද කරලා ඊට පස්සේ ක්‍රෑන්ක් කරපුවාම එන්ජින් එක අනිවාර්යයෙන්ම ස්ටාර්ට් වෙන්න ඕනේ. එතකොට ඒ විදිහට තමයි සාමාන්‍යයෙන් ඩීසල් එන්ජින් එක වාතය ඉවත් කිරීමේ ක්‍රියා පිළිවෙල. සාමාන්‍ය ඔපරේටර් කෙනෙක්ට දාලා අවබෝධයක්වත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර බොහෝ විට ඔය සයිට් වල වැඩ කරද්දී මෙකැනික්ලා හොයාගන්නත් නෑ. මුගක් දුර යන්න වෙනවා මෙකැනික් කෙනෙක් හොයාගන්න. ඒ නිසා තමුන්ට තනියම මේ බ්ලීඩින් තියෙන වැඩේ ඇත්තෙන්ම කරගන්න පුළුවන්. මේ ලොකු මහ ලොකු ආයුධ අවශ්‍ය වෙන්නේ නැහැ. පොඩි අතුරුකුයි එහෙම තුනම ඇති. ඒකකින් තමුන්ට මේ වැඩේ කරගන්න පුළුවන්. එන්ජින් එක පණ ගන්න පුළුවන්. දැන් අප ඉන්ලයින් වර්ගයේ ඉන්ජෙක්ටර් පොම්පයක් සහිත එන්ජින් එක වාතය ඉවත් කරන්නේ කොහොමද කියලා බලමු. දැන් එතකොට ඒ සඳහා ඉස්සෙල්ලාම අපි භාවිත කරන්න ඕනේ මෙන්න මේ ඉන්ජෙක්ටර් පොම්පේ පැත්තක සවි කරලා තියෙනවා ප්‍රයිමින් පොම්පේ. මේ ප්‍රයිමින් පොම්පේ බුරුල් කරලා අපි ක්‍රියා කරන්න ඕනේ. එතකොට මෙතනින් පස්සේ මේ
ටැංකියෙන් ඇදලා එන ඩීසල් යන්නේ ෆිල්ටර් වලට. මෙතන මේ රූපසරණේ ෆිල්ටර් පෙන්නලා නැහැ. එතකොට ෆිල්ටර් එකක් හෝ දෙකක් තියෙන්න පුළුවන්. ෆ්‍රී ෆිල්ටර් එකයි මේන් ෆිල්ටර් එකයි. එතකොට මේ ෆිල්ටර් දෙකේම තියෙන වායුව ඉවත් කරන්න අර බ්ලීඩින් ස්ක්‍රූ බුරුල් කරලා කලින් සඳහන් කර ආකාරයට. එතකොට වාතය සම්පූර්ණයෙන් ඉවත් කළාට පස්සේ ඩීසල් ලැබෙන්නේ මෙන්න මේ ස්ථානයට, මේ යුනියන් එකට. එතනින් තමයි ඉන්ජෙක්ටර් පොම්පයට ඩීසල් සැපීම සිදු වෙන්නේ. එතකොට ඊට පස්සේ අපි කරන්න ඕනේ ඉන්ජෙක්ටර් පොම්පයේ තියෙන බ්ලීඩින් ස්ක්‍රූ. මෙන්න මේ ස්ථානයේ සමහර ඉන්ජෙක්ටර් පොම්ප වල ලොකු ඒවල දෙකක් එනවා. සමහර ඒවල එකක් එන්නේ. මෙන්න මෙතන බ්ලීඩින් ස්ක්‍රූ එකක් තියෙනවා. එතකොට ඒක බුරුල් කරලා නැවතත් මේ ප්‍රයිමින් පොම්පේ අපි ක්‍රියා කරවන්න. එතකොට මෙතනින් වායුව රහිත පිරිසිදු ඩීසල් පමණක් පිට වෙන අවස්ථාවේදී මේ බ්ලීඩින් නිපල් එක තද කරන්න. තද කරලා එන්ජින් එක ස්ටාර්ට් කරන්න උත්සාහ කරන්න. එතකොට එන්ජින් එක ස්ටාර්ට් වෙන්න පුළුවන්. ස්ටාර්ට් නොවුනොත් ඒ කියන්නේ මේ අධිපීඩන නලවලත් වායුව එක්රැස් වෙලා තියෙනවා. ඒ නිසා ඔයගොල්ලෝ කරන්න ඕනේ මේ අධිපීඩන නල හෙඩ් එකට සවිලා තියෙන ස්ථානයේ මේ නට් කුරුල් කරන්න. කුරුල් කරලා එන්ජින් එක ක්‍රෑන්ක් කරලා බලන්න මේ අධිපීඩන නල වලින් හොඳට ඩීසල් එනවද කියලා. එතකොට හොඳට ඩීසල් එන්න පටන් ගත්තට පස්සේ නැවතත් මේ නට් තද කරලා එන්ජින් එක ස්ටාර්ට් කරන්න. අනිවාර්යයෙන්ම එන්ජින් එක පණ ගැනීම සිදු විය යුතුයි. එතකොට ඒ ආකාරයට තමයි ඉන්ලයින් වර්ගයේ ඉන්ජෙක්ෂන් පම්ප් එකක් තියෙන එන්ජින් එක නිර්වාතනය සිදු කිරීම කළ යුත්තේ. මෙම රූපසටහනින් පැහැදිලි කරන්නේ නවීන ඉදිකිරීම යන්ත්‍රවල භාවිත කරන අධිපීඩන කොමන් රේල් ඉන්ධන පද්ධතිය. එහෙම නැත්නම් හයි ප්‍රෙෂර් කොමන් රේල් ෆියල් සිස්ටම් පිළිබඳ දල විස්තරයක් කරන්නේ. දැන් මේ තියෙන්නේ පැරණි භාවිත කරපු ඉන්ලයින් පම්ප් ෆියල් සිස්ටම් එකක්. එතකොට ඒකෙදී අර කලින් පැහැදිලි කළා වගේම ටැංකියෙන් ෆීඩ් පම්ප් එක, ඊට පස්සේ මේන් ෆිල්ටර් එක, ඉන්ජෙක්ටර් පොම්පේ ඉන්ජෙක්ටර් නොසෙල් යනවා. ඊට පස්සේ කොටසක් ආපහු නැවතට රිටර්න් වෙනවා. එතකොට මේ පද්ධති වල තියෙන පීඩනය අඩුයි. සාමාන්‍යයෙන් කිලෝග්‍රෑම් මෙතන 500ක් විතර බොහෝ වෙලාවට තියෙන්නේ 200ක් වගේ ගානක් තමයි භාවිත වෙන්නේ ඔය ලංකාවේ භාවිත කරන ඒවල. ඊට පස්සේ දැන් නවීන යන්ත්‍රවල භාවිත කරන වැඩි කාර්යක්ෂමතාවය තියෙන මේ කොමන් රේල් ෆියල් ඉන්ජෙක්ෂන් සිස්ටම් එක. දැන් එතෙන්දී ටැංකියෙන් පස්සේ අනිවාර්යයෙන් මේගොල්ලෝ මේ ෆ්‍රී ෆිල්ටර් කියන එක භාවිත කරනවා. ඊට පස්සේ ෆීඩ් පම්පෙන් පස්සේ යන්නේ මේන් ෆිල්ටර් එකට. මේන් ෆිල්ටර් එකෙන් මෙතන තියෙනවා සප්ලයි පම්ප් කියලා එකක් එන්නේ. ඒක අතම අර පැරණි ඉන්ජෙක්ටර් පම්ප් එකට ඒ කාර්යය තමයි කරන්නේ. ඊට වැඩිය වෙනස් සප්ලයි පම්ප්. ඊට පස්සේ සප්ලයි පම්ප් එකෙන් ඩීසල් යන්නේ මෙන්න මේ කොමන් රේල් කියන එකට. ඒක තමයි ඒ අධිපීඩන තෙල් තැන්පත් වෙලා තියෙන කොමන් රේල් එකෙන් තමයි මෙතන තියෙන්නේ ඉන්ජෙක්ටර් නොසෙල් එක. එතකොට ඉන්ජෙක්ටර් නොසෙල් එක දැන් මේ වල පීඩනය ඉතාමත්ම අධිකයි. මෙතන වර්ග සෙන්ටිමීටර් කිලෝග්‍රෑම් ඇත්තම නවීන ඒවල 2000 දක්වා තියෙනවා. අර වාගේ 10 ගුණයක් මේ වාගේ 10 ගුණයක ප්‍රෙෂර් එකක් වැඩි මේ කොමන් රේල් වල. ඒ නිසා තමයි ඉතාමත්ම හොඳින් මේ එන්ජින් වල ඉන්ධන කාර්යක්ෂමතාවය තියෙන්නේ. අනික මේක සම්පූර්ණයෙන්ම කම්පියුටර් කන්ට්‍රෝල් ECU එකක් මාර්ගයෙන් තමයි මේ සප්ලයි පම්ප් එක පාලනය කිරීම, කොමන් රේල් එක පාලනය කිරීම, ඊළඟට මේ ඉන්ජෙක්ටර් නොසෙල් ඒවා වල ටයිමින් පාලනය කිරීම ECU එකක් මාර්ගයෙන් තමයි සිද්ධ වෙන්නේ. සම්පූර්ණ මෙකැනිකල් කිසිම දෙයක් නැහැ. තනිකරම ඉලෙක්ට්‍රොනික කන්ට්‍රෝල් සිස්ටම් එකක්. ඉතාමත්ම කාර්යක්ෂමතාවයෙන් වැඩි. ඒ නිසා දැන් නවීන යන්ත්‍ර එස්කවේටර් ඩෝසර් හැම එකම භාවිත වෙන්නේ මෙන්න මේ කොමන් රේල් සිස්ටම් එක. නමුත් මෙහිදී ඩීසල් වල පිරිසිදුභාවය ඉතාමත්ම වැදගත්. ඒ නිසා තමයි ඒගොල්ලෝ මේ ෆිල්ටර් දෙකක් භාවිත කරන්නේ. මේ ෆිල්ටර් සාමාන්‍ය ඩීසල් එන්ජින් වල භාවිත කරන ෆිල්ටර් නෙමෙයි. විශේෂයෙන් මේ සඳහාම නිපදවූ ෆිල්ටර් භාවිත කරන. ඊළඟට දැන් වෙ ලංකාවේ නම් මේ ඒගොල්ලෝ අනිවාර්යයෙන්ම රෙකමන්ඩ් කරන්නේ සුපර් ඩීසල් පමණක් භාවිත කරන්න කියලා. ඒ කියන්නේ නෝමල් ඩීසල් ගහුවොත් මේ ඉන්ජෙක්ටර් නොසෙල් ඉක්මනටම හානි වෙන්න පුළුවන් මේ සප්ලයි පම්ප් එක.
එතකොට මේවා රිපෙයාර් කිරීම සඳහා ඉතා අධික මුදලක් වැය කරන්න සිද්ධ වෙනවා. බර යන්ත්‍ර නඩත්තු කිරීම ගැන විස්තර කළ වීඩියෝවේ දෙවන කොටස දැන් අවසන් කරනවා. මෙය දීර්ඝ මාතෘකාවක් නිසා අවම වශයෙන් කොටස් 5කින්වත් සමන්විත වේවි. මෝටර් රථ සහ බර වාහන ක්‍රියා කරවීම සහ කාර්මික ශිල්පය ගැන දැන ගැනීමට ඔටෝ ට්‍රේනර් SL channel හා සම්බන්ධ වන්න. මගේ channel subscribe කරන්න. වීඩියෝ හොඳ නම් ලයික් එකක් දමන්න. වීඩියෝ නැරඹුවාට ස්තුතියි. මෙහි තුන්වන කොටස ළඟදීම බලාපොරොත්තු වන්න. එතෙක් සියලු දෙනාටම සුබ දවසක්.